හයි ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා මම හිතනවා. ඕන්න ඉතින් මං අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එකේ තියෙන්නේ lectures නැති දවසක හවස් වරුවක් කොහොමද මම ගත කරේ කියලා. ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තටම අද මට lectures නැහැ. ඉතින් හවස වහින්න වගේ අසත් ගොඩාක් කළු කරලා තිබ්බා. ඉතින් මං හිතුවා හොඳ රස තේ එකක් හදාගෙන බොන්න ඕනේ කියලා. තේකුත් හදාගෙන බීලා මම මේ දැන් ලෑස්ති වෙන්නේ ගෙදර වැඩ ටික කරන්න. ඒ කියන්නේ අතු ගාලා මිදුර අතු ගාලා මේ හැමදේම කරන්න. සාමාන්‍ය ලෙක්චර්ස් නැතිව ගෙදර ඉන්න දවසකට මම තමයි මේ සේරම කරන්නේ. බුදු පහනට යන කලින් කොහොමද ගෙදර එතකොට මිදුර මේ හැමදේම පිරිසිදු කරනවානේ අපි. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ඒක මේ මම හවස නිදාගත්ත ළමයි පේනවනේ මගේ ඇඳේ හැටි. ඊට පස්සෙත් මම ඉතින් ආපහු ඇඳත් ලස්සනට හදලා දැන් ඉතින් මේ ගෙදර වැඩ ටික කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දිගටම vlog එකත් එකතු වෙලා ඉන්න. ඒ වගේම මතක ඇත මගේ channel එක subscribe කරන්න කියලාත් මම ඔයාලට ගොඩක් ආදරෙන් මතක් කරනවා. හරි ළමයි පහන තියලා මං වැඩ ටික කරලා ඉවර කරා. ඇත්තටම ඊට පස්සේ පොඩි පොදක් යන්නත් ගත්තා. මොකද මං කියුණා අර අහස ගොඩක් කළු කරලා එහෙම තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වහින පටන් ගත්තා. හරි ළමයි ඊට පස්සේ තියෙන්නේ මම කොහොමද මගේ දවස අවසන් කරන්න කියලා. ඉතින් මුලින් මම කරන්නේ මගේ gratitude journal එක ලියන එක. ඉතින් මම අර කලින් වීඩියෝ වලත් කියලා ඇති ඒක. ඉතින් gratitude journal එක අපිට විදි දෙකකට ලියන්න පුළුවන්. එකක් point වශයෙන් එහෙම නැත්නම් letter එකක් විදිහට ලියන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ලියන්නේ date එක දාලා letter එකක් විදිහට තමයි ඉතින් මම ලියන්නේ. මම ගොඩාක් ආසයි දවසට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ලොකු දේවල් ඕනේ නැහැ. පුංචි දෙයක් වුණත් මට ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා ලැබිච්ච දවසේ ලැබිච්ච පුංචි දෙයට උනත් මම ස්තුති කරලා මෙන්න මේ විදිහට මගේ gratitude journal එක මම ලියනවා. ඉතින් මම මේ journal ලියන්නේම විශේෂ පොතක් අරගෙන නැහැ. normal අපි සාමාන්‍යයෙන් ඔය ලියන CR පොතක් තමයි මම අරගෙන තියෙන්නේ. gratitude journal එකට වගේම ස්ක්‍රිප්ට් කරන්නත් මම අරගෙන තියෙන මේ වගේ හරිම සාමාන්‍ය normal පොත් දෙකක්.
හයි ළමයි මං ඉතින් දැන් මගේ gratitude journal එක ලියලා ඉවරයි. මං දැන් හදන්නේ මං ඊළඟට කරන්න ආසම දේ කරන්න. ඒ තමයි මගේ vision board එක දිහා බලාගෙන visualize කරන්න. මං ඒකට ගොඩාක් ආසයි. ඉතින් මම සාමාන්‍යයෙන් දවසකට දෙපාරක් මගේ vision board එක දිහා බලාගෙන visualize කරනවා. ඉතින් මං උදේට නම් ළමයි මේ visualize කරන්නේ subliminal එකක් දාගෙන ඒක subliminal එකක් අහන ගමන් මම vision board එක දිහා බලාගෙන visualize කරනවා. හැබැයි මම රැට නම් subliminal එකක් අහන්නේ නැහැ. නිකන් affirmation කියලා visualize කරන එක තමයි කරන්නේ. ඉතින් මම මේකට මාරම ආසයි. ඉතින් ඔයාලා 2026 අවුරුද්දට vision board එකක් හැදුවද හැදුවේ නැත්නම් හදන්න. මොකද ඇත්තටම මේක ගොඩක් හොඳ සාර්ථක ක්‍රමයක් ඔයාලට ඔයාලගේ හීනවලට යන්න. ඉතින් ඔයාලට මේ vision board එක හදන විදිය දන්නේ නැත්නම් YouTube එකේ search කරන්න. YouTube එකේ ගොඩාක් videos තියෙනවා vision board හදන ඒවා සම්බන්ධව. අනිත් ඒ තමයි ළමයි ඔයාලට ඕන කරන හැම image එකක්ම ඔයාලට Pinterest එකෙන් download කරලා ගන්න පුළුවන්. ඉතින් සමහරක් අය මෙන්න මේ විදියට digital board එකක image අලවලා ඒක තමයි පේන තමගේ wall එකේ hang කරනවා. සමහරක් අය නම් එහෙම කරන්නේ නැහැ. යාලා digital විදියට තමගේ vision board එක හදාගෙන ඒක තමයි හැම වෙලාවම පේන phone එකේ screen එකට දාගන්නවා. ඉතින් ඔයාලට පහසුම විදිය ඔයාලට ගැලපෙන විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ vision board එක හදාගන්න. ඉතින් සාමාන්‍යයෙන් මට නම් සෙට් වෙන ක්‍රමය තමයි මේ විදිය. ඉතින් ඒ නිසා මම මේ විදියට තමයි vision board එක හදන්නේ. ඉතින් ළමයි මේ කියන්න ඕනේ මම 2025 අවුරුද්දටත් ඇත්තටම vision board එකක් හැදුවා. ඉතින් ඇත්තටම මට හැබැයි vision board එක අර දිගටම ඒක දිහා බලාගෙන subliminal එකක් අහන ගමන් visualize කරන්න උනේ නැහැ. හැබැයි මේ මම කරා එක ඒ නිසා මේ අතරින් පතර මගේ කරා. ඉතින් එහෙම කරලත් මගේ ඒකේ තිබිච්ච දේවල් කීපයක්ම ඇත්තටම මේ අවුරුද්දේ හැබෑ වුණා. ඉතින් මම හිතුවා 2026 අවුරුද්දේ නම් එහෙම නැතුව හරියට දිගටම මේක කරනවා කියලා. ඉතින් මම මුලින්ම vision board එකක් හැදුවේ 2024 අවුරුද්දේ. ඒක නම් මම digital විදියට හදලා තමයි මගේ screen එකට දාගෙන හිටියේ phone එකේ. මට ඒ ක්‍රමයේ set වෙන්නේ නැහැ ළමයි. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මෙන්න මේ විදියට අර digital board එක පින්තූර අලවල ඒක wall එකේ hang කරන එක තමයි හොඳම කියලා. ඉතින් ඒක 2024 අවුරුද්දේ ඒක මට ඇත්තටම හරි ගියා. මම ඒක දිගටම කරා නම් මට ඒ vision board එකේ තිබිච්ච හැමදේම වගේ success කරගන්න පුළුවන්කම තිබ්බා. ඒකට මම ඒක අර දිගටම කරේ නැහැනේ. ඉතින් ඒ නිසා මම හිතුවා 2026 අවුරුද්දේ නම් මම අනිවාර්යෙන් මේක දිගටම හරියට කරනවා කියලා. ඉතින් මම ආපහු මතක් කරනවා ඔයාලත් 2026 අවුරුද්දට ලස්සන vision board එකක් හදන්න තාමත් පරක්කු නෑ. මොකද මේ අවුරුද්දේ පටන් ගත්තා විතරයි. ඉතින් ළමයි එහෙනම් මම අදට මේ vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ආපහු දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම් ඔයාලව බලන්න. ඉතින් එතකන් ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම බුත්සන්නයි. bye bye. අමතක නොකර මගේ channel එක subscribe කරන්න ඕනි. හරිද? ගිහිල්ලා එන්නම්. bye.